සමස්ත දිවයිනටම බලපාන පරිදි හදිසි ඇති වූ ආබාධ තත්ත්වයෙන් මේ වන විට දිවයිනේ විශාල ප්‍රමාණයක පිරිසක් එහි බලපෑමට නතු වෙලා සිටිනවා. ඉතින් ඒ නිසාම තමයි කොළඹ මහා නාම විද්‍යාලයේ විදිහට අපි මේ සුලිකුණාටු තත්ත්වයෙන් බලපෑමට ලක් වූ අපේම ප්‍රජාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් විද්‍යාලයේ ඉදිරිපස මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කරලා තියෙන්නේ. ඔබ දන්නවා මේ ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වුණේ දිවයිනේ මධ්‍යම පළාතට. ඉතින් අද දවසේ කොළඹ මහා නාම විද්‍යාලයේ විදිහට අපි සූදානමින් ඉන්නවා මධ්‍යම පළාතේ මේ ආපදා තත්ත්වයේ හේතුවෙන් ප්‍රශ්න සහගත තත්ත්වයන්ට මුහුණ පා සිටින මධ්‍යම පළාතේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් නම් කරන ලද සිසුන් පිරිසක් පාසල් කිහිපයකම සිසුන් පිරිසක් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ අධ්‍යාපනික සහාය වගේම තමයි දෛනික ජන ජීවිතයත් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය වන ඒ අවශ්‍යතා සපුරා දෙන්න. ඒ අනුව දෙසැම්බර් මාස 5 වන දින එනම් අද දින සිට දෙසැම්බර් මාස 13 වන දිනය දක්වා දින 8ක කාල සීමාවක් මුළුල්ලේ මහා නාම විද්‍යාලයේ ඉදිරිපස අපි පෙරවරු 7 සිට සවස 6 දක්වා කාල සීමාව තුළ ඔබ ලබා දෙන බඩු බාහිර ආදිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඒ කුටි අසර රැඳී සිටිනවා. ඉතින් ඔබට ආරාධනා කර සිටිනවා ඒ අවශ්‍යතා සහිත වූවන්ට ඒ ඔබගේ පරිත්‍යාගශීලී ඔබගේ ඒ දායකත්වයෙන් සපයන ඒ බඩු බාහිර ආදිය අප වෙත ලබා දෙන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඒ ඔබ ලබා දෙන බඩු බාහිර ආදිය සියල්ල ඊ타මත්ම විධිමත්ව සහ වගකීම් සහගතව ලබා ගැනීමටත් ඒවා බාර ගැනීමෙන් අනතුරුව ඊ타මත්ම විධිමත් ආකාරයකට ඒවා අවශ්‍යතා සහිත වූවන් වෙත ලැබීම දක්වා සියලු වගකීම කොළඹ මහා නාම විද්‍යාලයේ විදිහට අපි බාර ගන්නවා. ඉතින් ඔබට කිසිදු ගැටලුවකින් තොරව ඒ බඩු බාහිර ආදී අපිට ලබා දෙන්න පුළුවන්. අපි ඒවා ඊ타මත්ම විධිමත් වැඩපිළිවෙලකට අනුකූලව අවශ්‍යතා සහිත වූවන්ට ලබා දීමටත් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඊ타මත්ම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා විශේෂයෙන්ම අපේ මල්ලාට සහ මහා නාම ප්‍රජාවට එන්න අත්වැල් බැඳ ගන්න අපත් සමග මේ සත්ක්‍රියාව වෙනුවෙන්.